ඉතින් ඒකනේ බුදුරජාන් වහන්සේ සමහර ප්‍රශ්නවලදී කියන්නේ පින්වත් මහණෙනි දවස් 7ක් ඉවසන්න කියලා. අපි ගත්තොත් එහෙම සුන්දරී මැරිච්ච වෙලාවේ බුදුරජාන් ඒක සංඝයාට චෝදනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද දවස් 7ක් ඉවසන්න කියලා. ඒ දවස් 7 ඉවසගෙන ඉන්නවා. ඉවසගෙන ඉන්නකොට යාලා අතරම කතා ඇති වෙලා අවසානයේ සුන්දරී මැරුවේ කවුද? ඌවා මිනිස්සු අතරම ප්‍රචාර වෙලා ගියා. එතකල් නිහඬව හිටියා. ඒකට සමහර තැන්වලදී හරි වැරද්ද තේරුම් ගන්න අපි කාලයක් ඉන්න ඕන එක තේරෙනකම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේවදත්තටත් ඒ වගේ දෙයක් කළේ. දැන් දේවදත්ත ගල් පෙරලනකොට ආනාලාගිරියට දේවදත්තව ගෙන්නලා උඹ මේ ආනන්තරිය පාප කර්ම කරගන්නේ දේවදත්ත ඕවා කරන්න එපා කියලා එහෙම අවවාද කළේ නෑ. ඊගේ සෑම අභියෝගයකටම මුහුණ දුන්නා. එතකොට දේවදත්තට ලෙඩ ඇඳේ ඉඳින් පුදුමයි මෙච්චර නස්පැත්තිය තමන් බුදුරජාණන් වහන්සේට කරලා බුදුරජාණන් වහන්සේගේ නේත්‍රයේ බැල්මකවත් වෙනසක් නැහැ. ඒ කරුණාව, දයාව, ඒ මිහිර, ඒ ප්‍රණීත බව, ඒ ශාන්තිය තවම එක විදිහටම තියෙනවා. ඒතකොට දේවදත්තට මේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව මැවි පේන්න ගත්තා. ඉවසීම මැවි පේන්න ගත්තා. දයාව මැවි පේන්න ගත්තා. තමන් වෛර කරාට බුදුරජාණන් වහන්සේ තුල වෛරය නැති බව මැවි පේන්න ගත්තා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඉන්න ඇරි අන්න තේරෙන්න කාලේ ගියා. ඒ තේරිල්ල කොච්චර තේරිල්ලක්ද කියනවනම් ඒ දේවදත්තට කවදාවත් තව කෙනෙක් කරුණු කියලා එච්චර තේරෙන්නේ නැහැ. තමා තුළින්ම තමන්ගේ වැරද්ද තේරුණා දේවදත්තට. දැන් අද කාලේ මිනිසුන්ට හතුරුන්ට උන් දේවදත්ත වගේ කිව්වට ඇත්තටම මොන්ට වැඩිය දේවදත්තගේ වෙනසක් තියෙනවා. ඒ තමයි දේවදත්ත මැරුණේ වැරද්ද විදිහට තේරුම් ගන්න. අද කාලේ හතුරුකම් කරන මිනිස්සු මැරෙන්නේ වැරද්ද විදිහට තේරුම් ගන්න නෙවෙයි. දේවදත්තගේ ඇත්තම වෙනසක් තියෙනවා. ඊට පස්සේ දේවදත්ත දැන් හිතයි දන්නේ මම දේවදත්තගේ පක්ෂයට කතා කරනවා කියලා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ කරුණ තේරුම් ගන්න මේ කියන්නේ. ඊට පස්සේ දේවදත්තට ඒක හොඳටම ඒ කියන්නේ හිතේ කොනකවත් නැහැ. ඒ කියන්නේ එච්චර මෛත්‍රියක්, එච්චර ගුණ තේරුම් ගැනීමක්, එච්චර වැරද්ද තේරුම් ගැනීමක් දේවදත්තට කල්ප 5ක් ඇතුළත නොවැටහිච්ච දෙයක්. කල්ප 5ක් බුදුරජාණන් වහන්සේත් එක්ක වෛරෙන් එනවා. ඒ කල්ප 5ෙම තේරිලා නැහැ ඒක. එදා තේරුණා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්න මූණකට හොදාගෙන යන්න පොකුණට බහින්න ඇඳින් බහිනකොටම මහ පොළොව දෙබෑ වුණා. දෙබා වෙලා ගිනි දැල් මතුවෙනකොට බුදුරජාණන් වහන්සේව මතක් වුණා. සිය ගණනින් පින් ලකුණින් බබලන මහා කාරුණික තථාගතයන් වහන්සේ කෝටි වාරයක් මම සරණ යනවා කියලා ගින්දරේදී බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා. එහෙම කියාගෙන නිරේට ගියා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි වැරද්ද විදියට තේරුම් අරගෙන තමාව නිරයට ගින්දරෙන් වෙලාගෙන යද්දි බුදුන් සරණ ගිය පිනට ওই දේවදත්ත කල්ප ලක්ෂයකින් සට්ටීසර කියලා පසේ බුද්ධත්වයට පත් වෙනවා. වැරද්ද තේරුම් ගන්න එක කොච්චර උතුම් තැනකට ගියාද. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය මොහොත එනකල් බලාගෙන හිටියා. පොළොව පලාගෙන යන කල් නෙවෙයි. තමාට තමා වැරද්ද. දේවදත්තගේ පොළොව පලාගෙන යනවා කියන එක දේවදත්ත ওই කල්ප 5 ඇතුළත 10 වතාවකට වැඩිය පොළොව පලාගෙන ගිහිල්ලා තියෙනවා. මේ පොළොව පලාගෙන නිරේට ගියේ වැඩි වාරයක්ම ගිය සත්වයා තමයි දේවදත්ත. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මේ දේවදත්ත පොළොව පලාගෙන යන්නේ කරුමයක් නෙවෙයි. හැබැයි ওই කල්ප 5 ඇතුළතම ගිනි ගොඩක බුද්ධං සරණං ගච්ඡාමි කියලා නෑ දේවදත්ත. තමා වැරදි කියලා තේරුම් ගන්න නෑ දේවදත්ත. අන්න ඔය තේරුම් ගැනීම එනකල් බුදුරජාණන් වහන්සේ හැම අභියෝගයකටම මොන දීගෙන හිටියා. ඒක තමයි උත්තරී. ඒ නිසා අපිට මේ හැම දෙයක්ම
ඒ මොහොතේම නිර්දෝෂි වෙන්න ඕන, ඒ මොහොතේම විසඳෙන්න ඕන කියලා නෑ. සමහර ප්‍රශ්න කල් අරින්න ඕන, තේරෙන්න අරින්න ඕන. ඒ නිසා ඔබගේ ප්‍රශ්නෙට උත්තරේ මේක නම් මේ උත්තරේ ඔබට යහපත පිණිස පවතී.